දවස් දෙකක් යනකල්ම සඳරස් කාමරෙන් එළියට ආවේ නැහැ. මොකද පුතා වෙලා තියෙන්නේ? ඔහොම කාමරේට වෙලා ඉඳලා හරි යනවද? මේක ඉතින් අපි කරපු දෙයක් නෙමෙයිනේ. අපිත් එක්ක තරහ වෙන්න. එයා ගියා එච්චරයි. එයාට යන්න පුළුවන් නම් පුතත් ඉතින් දැන් හිත හදාගන්න. අම්මා කාමරේට ඇවිත් මොනවා කිව්වත් සඳරස්ට හිත හදාගන්න බැරි වුණා. ඔහු වචනයක්වත් කතා නොකර ඒ හිටපු විදියටම කාමරේට වෙලා හිටියා. මුළු දවසමත් ඔහු එළියට ආවේ නැති හින්දා එදා හවස ආයිත් ඇවිත් සඳරස්ගේ තාත්තා ඔහුට කතා කළා. ඔයා ඔය විදියට ඉන්නේ අපෙන් පරිගන්නද පුතා? අපි මොනව කරන්නද? ඒකෙගේ තියෙන නැහැදිච්ච කමට. අපි අර කටයුත්තේ වැඩ කටයුතු ටික ලෑස්ති කරනවා. ඔයා ලෑස්ති වෙන්න. එයාව කසාද බඳින්න. දැන් ඉතින් මුතෝ ගැන බලා ඉඳලා තේරුමක් නැහනේ. ඔය විදියට පිස්සෙක් වෙලා හරියන්නේත් නැහනේ. මේ හැමදේම නැතිනාස්ති වෙනව බලාගෙන ඉන්නද ඔයා හදන්නේ? මටයි කියලා තවත් මේ දේවල් බලන්න බෑ. ඔයා දැන් මේ දේවල් වල පාලනය අතට ගන්න ඕනේ. ඔයා දැන් හිත හදාගෙන එළියට ඇවිත් මේ තියෙන වැඩක් කරන්න ලෑස්ති වෙන්න. අපි අද හෙටම මේ මගුලට දිනයක් දාගන්නවා. තාත්තා ඒ විදියට කියලා යන්න ගියා. සඳරස් කල්පනා කළා මොකද කරන්න කියලා. ඔහුට කිසිම දෙයක් හිතාගන්න බැහැ. මුතු තමන්ට මේ වගේ දෙයක් කරයි කියලා ඔහු හීනකින්වත් හිතුවේ නැහැ. තමන්ගේ දෙමව්පියෝ දෙන්න ගැන අවිශ්වාසයක් ඔහුට ඇති වුණේ නැහැ. හැම දෙයක් ගැනම කලකිරුණු සඳරැස් ඔහේ බලාගත් අතම බලාගෙන හිටියා. කා එක්කවත් කිසිම දෙයක් කතා කළේ නැහැ. හාමු මහත්තේලා සඳරැස්ගේ මගුලට ලෑස්ති වුණා. ඔවුන් දාගත්ත දිනේට මගුල සිද්ධ වුණා. අම්මයි තාත්තයි කියන විදියට රූකඩයක් වගේ හිටියා මිසක් සඳරැස් කිසිම හැඟීමකින් කිසිම දෙයක් කළේ නැහැ. ඔහු තනිකරම ලෙඩෙක් වුණා. ඔහුට තිබුණු හොඳ කල්පනාව නැති වුණා. තමන් පණටත් වඩා ආදරය කරපු මුතු තමන්ට මේ වගේ දෙයක් කළා කියලා හිතන්න ඔහුගේ මනස කඩාගෙන වැටුණා. ආයිත් ප්‍රාණවත් කරන්න බැරි තරමටම හිතින් වගේම ගතිනුත් ලෙඩෙක් වෙච්ච සඳරැස්ව තේජානි කසාද බැන්දා. තේජානි කියන්නේ වලව්කාර පවුලක දුවෙක්. හරිම උද්දච්ච කටකාර අහංකාර තරුණියක් ඇය. වලව් කමින් ඔළුව උදුම්ම ගත්ත කෙනෙක් ඇය. මකුල්ගේ පුරාවටම සඳරැස් හැසිරිච්ච විදිය ගැන ඇයට කිසිම පැහැදීමක් තිබුණේ නැහැ. ඒ ගැන ඇය හිටියේ හරිම තරහෙන්. ඉතා විශාල ගෙයක් වෙච්චි සඳරැස්ගේ වලව්වෙම ඔවුන්ගේ මදු සමය ගත කරන්න තීරණය කළා. නෑදෑයෝ හැම කෙනෙක්ම පිටත් වුණාට පස්සේ ගෙදර ඉතුරු වුණේ හාමු මහත්තයයි මැණිකෙයි සඳරැසුයි තේජානි කමලයි විතරයි. තමන්ගේ කට්ටිය ගියාට පස්සේ තේජානි කතා කළා මහ සද්දෙට. ඇයට හොඳට හුරු පුරුදු තැනක් වගේ වලව්ව. ඈ අම්මේ සඳරැස්ට මක් වෙලාද? බලන්නකෝ අද දවස ගත කරපු හැටි. කිසි කෙනෙක් එක්ක කිසිම කතා බහක් නැහැ. මගේ නෑදෑයෝ ඇහුවා මෙයා ලෙඩෙක්ද කියලා. මට මේ විදිහටද මෙයත් එක්ක ජීවත් වෙන්න වෙන්නේ? අනේ නෑදුවේ අපේ පුතාට ටිකක් සනීප නැහැ ඊයේ ඉඳන්. ඉතින් ඒක කතා කරන්න බැරි අසනීපයක් නෙමෙයිනේ. එයාට ඒක කට්ටියට කියන්න තිබුණනේ. ඔහෙ මොකාද වගේ හිටියේ පුම්බගෙන. එහෙම කියපු තේජානි ගස්සගෙන ගියා කාමරේට. ස්තෝප්පුවේ තනි වුණා අම්මයි තාත්තයි පුතයි. පුතේ මොකද්ද මේ වෙන්නේ? ඔයා මේ විදිහට හිටියොත් ලොකු ප්‍රශ්නයක් වෙයි. ඒ ළමයාත් එක්ක කතා බහ කරලා ජීවත් වෙන්න. තවත් පරණ දේවල් ගැන හිතා ලත වෙන්න එපා. අනිත් අය මොන කතා කිව්වත් සඳරස්සේ කිසිම දෙයකට කිසිම වචනයක්වත් කියන්න ගියේ නැහැ. ඔහේ බලාගත් අතම බලාගෙන ඉන්නවා. දැන් කාමරේට ගිහිල්ලා ඇඳුම් මාරු කරගන්න. අර ළමයාටත් මහන්සි ඇති. මං කමලත් එක්ක රෑ කෑමට මොනවා හරි විශේෂ දෙයක් හදන්නම්. එහෙම කියපු මැණිකේ හාමු මහත්තයත් එක්කම ගේ ඇතුළට ගියා. ඒත් සඳරස් ගියේ නැහැ. ඔහු තාමත් පුටුව උඩ ඇස් දෙක පියාගෙන ඔහේ ඉන්නවා. ඊට පැයකට විතර පස්සේ තේජානි ආවා ස්තෝප්පුවට. සඳරස් කාමරේට එන්න මෙච්චර පරක්කු ඇයි කියලා බලන්නයි ඇයි ස්තෝප්පුවට ආවේ. ඈ හලෝ තමුසෙට මොකද වෙලා තියෙන්නේ? ඔය ඇඳුම් එහෙම මාරු කරගන්නේ නැද්ද?
ඇයට උත්තර දීපු නැති සඳරැස් නැගිටලා ගියා කාමරේට. ඒ පස්සෙන් තේජානිත් ගියා කාමරේට. කිසිම කතා බහක් නැතුව සඳරැස් ඔහුගේ ඇඳුම් ටිකත් ගලවලා බාත්රූම් එකට ගියා. ඔහු එනකොටත් තේජානි හිටියේ කාමරේ. ඇය එක්ක කතා නොකරපු සඳරැස් වෙන ඇඳුමකුත් ඇඳගෙන සාලෙට ගිහින් සෙටියෙන් වාඩි වෙලා ටීවී එක දැම්මා. තේජානිට ආවේ ඔහුත් එක්ක පුදුම තරම් තරහක්. ඇය ඊට පස්සේ කෙලින්ම ගියේ කුස්සියට. ඒ යනකොට මැණිකේ රෑට උයන්න හදනවා කමලත් එක්ක. දුවට තේ එකක් හදලා දෙන්නද? මට ඕන නැති තේ එකක් නෑ. අර මනුස්සයාට මොනවද වෙලා තියෙන්නේ? එදා අපේ ගෙදර ගිය පළවෙනි දවසේ නම් කතා කළානේ. ඒත් අද මේ මොකද? වචනයක්වත් කතා කරන්නේ නෑ මේ මනුස්සයා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. ඔයාලා දැනගන්න ඕනිනේ ඔයාලගේ පුතාට තියෙන ප්‍රශ්න මොනවද කියලා. අනේ දුවේ කලබල වෙන්න එපා. එයාට එහෙම ලොකුවට ප්‍රශ්නයක් නෑ. ඔය එයාගේ හැටි. ඒක මාර හැටියක්නේ. එහෙම කියාගෙන තේජානි සාලෙට ගිහින් ඉඳගත්තා. මැණිකේ තේ දෙකක් හදාගෙන ඇවිත් තේජානිටයි සඳරැස්ටයි දුන්නා. රෑ කෑම මේසෙට ඇරලා මැණිකේ ඔවුන් දෙන්නට කන්න කතා කළා. කතා කරපු ගමන්ම සඳරැස් කෑම මේසෙන් ගිහින් වාඩි වුණා. ඒත් ඔහු තේජානි දිහා හැරිලවත් බැලුවේ නැහැ. එන්න දුවේ කෑම කාලා ඉන්න. මැණිකේ ඇයව එක්කරගෙන ගියා කෑම මේසෙට. සඳරැස් කටට දෙකට බත් කටවල් දෙක තුනක් කාලා කෑම මේසෙන් නැගිට්ටා. ඔයා කාලා ඉවරද පුතා? ඔව් මට ඇති. දවස් දෙක තුනකට පස්සේ සඳරැස්සේ කතා කළාමයි. රෑ නින්දට ගිය සඳරැස් ඇඳේ කොනකටම වෙන්න නිදාගත්තා. තේජානි එක්ක ඔහු කතා කළේවත් නැහැ. මොකද හලෝ වෙලා තියෙන්නේ? හෙට අපේ ගෙදර කට්ටිය ඇවිත් අහනකොට මම මොනවද තම්සගෙන කියන්නේ? කැමැති දෙයක් කියන්න පුළුවන් තේජානිට. අන්න එහෙම කතා කරලා ඉන්නවකෝ. තේජානි මහලොකු වලව්වක හැදුනට තමුන්ගේ මිනිහට කතා කරන්න නම් දන්නේම නෑ නේද? තමුසේ වගේ මිනිහෙකුට ඔයිට වඩා හොඳට කතා කරන්නද මට කියන්නේ? මාත් එක්ක කතා නොකරම හිටියත් මට කමක් නැහැ. හැබැයි ඔය නැහැදිච්ච විදියට මට කතා කරන්න එපා. ගෑනු ළමයෙක් වුණාම බොහොම සංවර වෙන්න ඕනි. අනේ යනවා හලෝ යන්න. මං කොහේ යන්නද? මේක මගේ ගෙදර. මං දැන් කසාද බැඳලානේ තමුසෙව. ඒ හින්දා මේව මටත් අයිති. එතනින් එහාට සඳරැස් මොකුත් කියන්න ගියේ නැහැ. ඔහු ඔළුවේ ඉඳන් රෙද්ද පෙරවගෙන නිදාගත්තා. පහුවෙදා උදේම දෙන්නව ඇහැරෙව්වා මැණිකේ. කට්ටිය 11 වෙනකොට එනවා. තව ටිකකින් අන්දන කෙනා එනවා. තේජානි දුව ඔයාව ලෑස්ති කරන්න ඕනි. මොන හොදගෙන අර ඉස්සරහ කාමරේට එන්න. මං ඒ කාමරේ ලෑස්ති කළා ඔයාට අඳින්න. එහෙම කියලා මැණිකේ ගියා. ඊට පැය භාගයකට විතර පස්සේ තමා තේජානි ගියේ ලෑස්ති වෙන්න. මොකද දුවේ මූණ නරක් කරගෙන වෙන කොහොම ඉන්නද? ලෙඩෙක්ව කසාද බැන්දහම. තේජානි එහෙම කිව්වේ මහ සද්දෙට. අනේ දුවේ කෑ ගහන්න එපා. මම පුතාට කතා කරන්නම්. ඕවා කතා කරන්න තිබුණේ මාව මේ ගෙදරට ගේන්න කලින්. මට එයා අකමැති නම් ඇයි මාව කසාද බැන්දේ? එහෙම අකමැත්තක් නෑ දුවේ. අනේ දැන් කෑ ගහන්නේ නැතුව මේ ඇඳුම් ඇඳගන්න. මං ඇඳගන්නම්. හැබැයි අපේ අම්මලා ඇවිත් අහන ප්‍රශ්න වලට ඔයාම උත්තර දෙන්න. එහෙම කියලා තේජානි ලෑස්ති වෙන්න ගියා. මැණිකේ ගියා සඳරැස්ව හොයාගෙන. ඒ යනකොටත් ඔහු නිදි. උඹට ඕනි මාව මරා ගන්නද පුතේ? ඊයේ ඉඳන් මං අර කෙල්ලගෙන් මොන තරම් බැනුම් අහනවද? ඒ ඔයා හින්දා. ඇයි පුතේ මට එහෙම කරන්නේ? ඔයා ඇයි පිට කෑනුන්ගෙන් අම්මට බැනුම් අස්සන්නේ? ඇයි දැන් ඔයාටමනේ අම්මේ. එයාව මට කසාද බඳලා දෙනකන් හදිස්සිය තිබුණේ. ඔයා පිස්සෙක් වගේ මෙතන ඉන්නකොට මං වෙන මොනවා කරන්නද පුතේ? අම්මලා හිතනවද මුතුගේ තැන ගන්න එයාට පුළුවන් වෙයි කියලා? ඔයාව එපා කියලා දාලා ගිය මුතු ගැන හිතන්න එපා තවත්. දැන් මේ ළමයාත් එක්කලා අලුත් ජීවිතයක් පටන් ගන්න. මගේ ජීවිතය ආයෙත් අලුත් වෙයි කියලා හිතන්නේ නෑ මම අම්මේ. ඔයාට කාගෙන්වත් බැනුම් අහන්න දෙන්න බැරි හින්දා මං අමාරුවෙන් හිත හදා ගන්නම්. තේජානිත් එක්ක ජීවත් වෙන්න. අනේ මගේ රත්තරන් පුතේ උඹට පින් සිද්ධ වෙනවා. මැණිකේ එහෙම කිව්වා. සඳරැස් නැගිටලා බාත්රූම් එකට ගිහින් නාගෙන එහෙම ඔහුගේ ඇඳුම් ඇඳගත්තා. තේජානිත් ලෑස්ති වෙලා සාලෙට ආවා. ඇයගේ මූණේ තිබුණේ පුදුම අඳුරු පෙනුමක්. ඇස් රතු වෙලා කේන්තියට. සඳරැස් ආවා ඇය ළඟට. අම්මා අඬනවට සඳරැස් පොඩ්ඩක්වත් කැමති නැහැ.
ඇය තේජානිගෙන් බැනුම් අහන්නේ තමන් හින්දානේ කියලා ඔහුට කල්පනා වුණා. ඒකයි ඔහු මුතුව හිතින් අමතක කරලා තේජානි ළඟට ආවේ. ඔය විදියට මූණ එල්ලගෙන ඉන්න එපා දැන්. තමුන්ගේ කට්ටිය එනකොට. සතුටින් ඉන්න තිබුණා. මටත් හරියම පිරිමියෙක් ලැබුණා නම්. ඇයි දැන් මට මක් වෙලාද? තමන් කසාද බැඳපු කෙල්ලව ගෑණියෙක් කරන්න බැරි කෙනා පිරිමියෙක් කියලා මං හිතන්නේ නැහැ. හැමදාම එක වගේ වෙන්නේ නැහනේ. එක රැයින් හැමදේම ඉවර වෙන්නෙත් නැහනේ. ඒ හින්දා ගෙදර අය මොනවා හරි ඇහුවොත් ඊයේ රෑ ගැන තමුන් ඒකට කැරපෙන උත්තරයක් දෙන එකයි ඇත්තේ. සඳරැස් ඒ කියපු දේ හින්දා තේජානි සැනසුම් සුසුමක් හෙළුවා. තේජානිගේ ගෙදර කට්ටිය ආවා. හරි චාම් විදියට එදා වැඩ කටයුතු ටික සිද්ධ වුණා. ගෙදර අය අහපු ප්‍රශ්නෙට තේජානි කිව්වේ මහන්සිය හින්දා ඉක්මනටම නිදාගත්තා කියලා. ඒ හින්දා ගෙදර අය ඒක විශ්වාස කළා. සඳරැස් තේජානි එක්ක කතා බහ කරනවා දැකපු මැනික හිටියේ හිතේ සන්තෝෂෙන්. මං හරි බයේ හිටියේ මහත්තයා අදම තේජානි ගෙදර යයි කියලා. දැන් නම් ඔය අපේ එක්කෙනා කතා බහ කරනවා. අනේ මන්ද මැනිකේ මගේ නම් ඒ වුණාට හිතට බයයි. මේ මංගල්‍ය කොතනින් කෙලවර වෙයිද කියලා. ඇයි මහත්තයා එහෙම කියන්නේ? මං හැමදේම බලාගෙන ඊයේ තේජානි මේ ගෙදරට ආපු වෙලාවේ ඉඳන් මැනික හිටිය හරියට මේ ගෙදර වැඩකාරි ගානට. ඒක එච්චර හිතන්න එපා මහත්තයා. ඊයේ නිතින් තේජානි මේ ගෙදරට ආවේ. මම ඉතින් ඒ දරුවට කන්න බොන්න හදලා දෙන්න ඕනිනේ. කොහොම හරි එදා දවස ගෙවුණා. එදා රාත්‍රියේ තේජානි සඳරැස් එක්ක එකතු වුණා. ඒ සඳරැස්ගේ නම් ඒ ගැන පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුණේ නැහැ. අම්මගේ තාත්තගේ සතුට වෙනුවෙන් ඔහුගේ ආත්මය පාවා දුන්නා. සඳරැස් ජීවිතේ පටන් ගත්තා අලුතෙන්. පහුවෙදා උදේම තේජානි නැගිටලා ගියා කුස්සියට. "කෝ මේ කමලා, ගෙවල් වල වැඩකාරයෝ මේ තරම් දවල් වෙනකල් නිදාගන්නේ මොන රටේද? කමලා නැගිටිනවා හදනවා මට කිරි එකක්. අපේ වලව්වේ නම් මේ වෙනකොට උදේටත් කන්න හදලා." තේජානිගේ කෑ ගැහිල්ලට මැනිකේ නැගිටලා දිව්වා කුස්සියට. "අනේ දුවේ, කමලා දැන් වයසයි. ඒ මිනිස්සයාට උදේම නැගිටින්න අමාරුයි. අපි කියලා තියෙන්නේ උදේම නැගිටින්න එපා කියලා. යකෝ දැන් ඉතින් එහෙනම් අපිටද මේ ගෙදර වැඩ කරන්න වෙන්නේ? ලෙඩ්ඩු ගෙවල් වල තියාගන්නේ මොන එකටද? යවලා අලුත් කෙනෙක්ව ගන්නවා මිසක්." මේ හැමදේම අහගෙන හිටපු කමලා බැරි මරගාතේ නැගිටගෙන කුස්සියට ආවා. "අනේ මැනිකේ, කෝ දෙන්න මං තේ හදලා දෙන්නම්." "දැන් මං හදලා ඉවරයි කමලෝ. කමලා ගිහින් නිදාගන්න. ඔය බලන්න හොඳටම හති. මේ ලෙඩ්ඩු තියාගෙන මොනවටද? මං අපේ අම්මලට කියන්නම් කාව හරි වැඩට කෙනෙක්ව හොයලා දෙන්න කියලා." "අනේ මැනිකේ, මාව මේ රස්සාවෙන් අස් කළොත් අර එකතැන් වෙලා ඉන්න මගේ මිනිහට බේත් ටික ගන්නවා සල්ලි හොයාගන්නේ කොහොමද? උඹ කෑනු ගහ ගිහින් නිදාගනින් කමලෝ." කමලා ඇයගේ කාමරයට ගියා. හදපු තේ දෙකත් අරගෙන තේජානි ගියා ඇයගේ කාමරයට. සඳරැසුත් තාම නිදි. "මොකද්ද සඳරැස්, මෙච්චර දවල් වෙනකල් නිදාගන්නේ? නැගිටින්න, තේ බොන්න. මේ ගෙදර වැඩ කරන්න දැන් නම් කමලට බෑ හොඳේ." "ඇයි මොකද උනේ? වෙච්ච දේ අහන්නේ? කුස්සියට ඇවිත් බලන්න එපා. අපේ ගෙවල් වල නම් මේ වෙලාවට උදේටත් කනවා." "උදේට කනවා? තාම එළිය වැටුණා විතරනේ." "ඉතින් එළිය වැටුනහම තමා උදේට කන්නේ. නැතුව ඉතින් දවල් වෙලා උදේට කන්නේ නෑනේ." සඳරැස් නැගිටලා ගියා කුස්සියට. ඒ යනකොටත් කවදාවත් නැතුව අම්මා උයනවා රෑ නයිටිය පිටින්ම. අම්මව කවමදාවත් සඳරැස් මෙහෙම දැකලා තිබුණේ නැහැ. "අම්මේ, මොකද මේ?" "මම මේ පරිප්පු හොද්දක් හදනවා. ඔයා කඩේට ගිහින් පාන් අරගෙන එන්න පුතේ." "ඇයි අද අම්මා උයන්නේ?" "මෙච්චර උදේ නැගිටලා කමලට වැඩ කරන්න දැන් අමාරුයි පුතේ. එදා ඉඳන් වැඩ කරපු මේ මිනිස්සයව යන්න කියලා එළියට දාන්න මට බෑ. මේ ගෙදර හැම දෙයක්ම හොයලා බලලා කළේ මේ මිනිස්සයා. එම එකේ බැරි වෙනකොට යන්න කියන්නේ කොහොමද?" "එහෙමයි කියලා ඉතින් අම්මට වැඩ කරන්න බෑනේ. වෙන කෙනෙක්ව වැඩට ගමු." "දෙන්නෙකුට පඩි ගෙවන්න බෑ පුතේ. කමලට ඇති වෙලා මෙහෙන් යනකල් ඔහේ හිටපු දෙක්. ගියාට පස්සේ කාව හරි ගමු. එතකල් මං කමලට උදව් වෙන්නම්." අම්මා එහෙම කිව්වා. සඳරැස්ට එකපාරට මතක් වුණේ මුතුව. සඳරැස්ට විතරක් නෙමෙයි මැනිකටත් ඒ වෙලාවෙම මුතුව මතක් වුණා. ඒ කෙල්ල ඉන්නකොට Taman තේ බීපු කෝප්පෙවත් හොදන්න මුතු ඉඩ තිබ්බේ නෑ මැනිකට. ඒ තරම්ම ගෙදර හැම දෙයක්ම කළේ මුතු. සඳරැස් ස්තෝප්පුවට ගිහින් ඉඳගත්තා අතීත මතකෙත් එක්ක.
ඔහුට ආයිත් කල්පනා වුණා මුතු ඇත්තටම Tamanට මෙහෙම දෙයක් කරයිද කියලා. එතකොට දෙයියනේ එයාගේ බඩේ ඉන්න මගේ දරු පැටියට මොනවා වෙයිද කියලා සඳරැස්ට ඒ වෙලාවේ හිතුණා. ඔහු එහෙම්මම නැගිටලා ගිහින් පාන් අරන් ආවා. ඒ එනකොට අම්මා පරිප්පු උයලා ඉවරයි. එතකොටම තේජානිත් ආවා කුස්සියට. "දුවේ මේ කෑම හැදුවා කාලා ඉන්න." ඇය බැලුවා කෑමේ මේසෙ දිහා. "අයියෝ මේ මොනවද? මේ පාන්ද කන්න තියෙන්නේ? අම්මෝ අපේ ගෙදර මෙහෙම උදේට කන්න හදලා තිබුණොත් අපේ තාත්තා නම් මේ ටික මෙහෙම්මම විදුරට වීසි කරයි." "අනේ දුවේ එතකොට මොනවද ඔයාට කන්න ඕනේ?" "අපේ ගෙදර බත් මිසක් ඔය වෙන කිසිම දෙයක් කන්නේ නෑ. මට නම් එපා පාන්. ඔයාලට ඕවා කාලා පුරුදු නම් ඔයාලම කන්න." එහෙම කියපු තේජානි එතනින් නැගිටලා යන්න ගියා. සඳරැස් බැලුවා අම්මගේ මූණ දිහා. ඇය ඉක්මනට හාල් ටිකක් ලිපට කළා. "මොකද මැනිකේ කරන්නේ? කොහොමද මගේ තේ එක? බලා ඉඳලා බැරිම තැන තමා මම මේ කුස්සියට ආවේ හොයාගෙන. මැනිකේට මොකද උනේ කියලා බලන්න." "අපේ මහත්තයා" මැනිකේට හැඬුම් ආවා. "උදේ ඉඳන් මොකද්ද මේ විඳින වදේ කියලා හිතිලා." මතු සම්බන්ධයි.